හරි සියදු සුබෝදනක් ඒවා. ගොඩක් අයට මේක මිටිපයි chart එකට දාන්න තේරෙන්නේ නැහැ කියලා කිව්වා ඊයේ පොත්. හරිද? ඒතර මම කියලා දෙන්නම් මේකේ සම්පූර්ණ දාගන්නේ කොහොමද මේකේ setup හදාගන්නේ කොහොමද කියලා. හරිද? එතකොට මෙන්න මෙහෙමයි. මම ඔයාලට දෙන බොත්. මේ මෙතන දාගන්න මාකට. හරි. එතකොට මෙතන මෙවුව අවශ්‍ය නැහැ. මේක මම ඕන විදිහට මේ setting හරි ගස්සලා තියෙනවා. හරිද? එතකොට මෙතන මේ 300 ටික ඒ විදිහට තියන්න. එතකොට මේ magic number ඒ විදිහට තියන්න වෙනස් කරන්න එපා. එතකොට කවුරු හරි martingale use කරලා martingale වලින් වැඩ කරනවා නම් මේක මේ ඩබල් ක්ලික් කරලා true කරන්න. martingale අවශ්‍ය නැති කෙනෙක් ඉන්නවනම් මේක false එකේ තියාගන්න. හරිද? එතකොට මේකේ තියෙන්නේ මේ martingale එකේ level ගන්න. ඒ කියන්නේ level කීයකට යනවද කියලා. සාමාන්‍යයෙන් ඉතින් මේක 10ක්වත් දාගන්න ඕන martingale run කරන කෙනෙක් නම්. එතකොට මේක 2x වලින් තමයි වැඩි වෙන්නේ. හරිද? එතකොට මේ මෙතන තියෙනවා daily profit target. හරිද? එතකොට මේක 100ට 15 දැම්මොත් එහෙම $100 තියෙන account එකට $15 ගෙවුවට පස්සේ මෙයා off වෙනවා. හරිද? එතකොට මෙතන තියෙන daily drawdown limit එක. daily drawdown limit එක කියන්නේ මෙයා $20ක් CA account එකෙන් $20ක් loss වුණොත් එහෙම මෙයා එදාට trade කරන්නේ නැහැ මෙයා නතර කරනවා. හරිද? එතකොට මේ CDE calculation ඒව වෙනස් කරන්න එපා. ඒව 15 තියන්න. එතකොට CDE time frame එක 1 minute තියලා තියෙන ඒව හැමෝම තියන්න. එතකොට මේ EMA 200 තියෙනවා. ඒක false කියලා තිබ්බට අවුලක් නැහැ. ඒක දැනට ඒක මම use කරන්නේ නැහැ. එතකොට මෙතන මේ trading hour එක මාරු කරන්න එපා. trading hour එක මාරු කරන්න එපා කියන්නේ මෙතන දැන් මේ 2:30 කියලා තියෙන 2:30 කියන්නේ උදේ 8 වුණ ඉඳන් හරි ගස්සලා තියෙන්නේ. ඒතර 15:30 කියන්නේත් එහෙමයි. හරි ඒක 15:30 කියන්නේ රෑ 9ට ඕපන් ටයිම් එක තමයි මෙතන තියෙන්නේ. හරි. ඒතර හොයන්න sorry. මේක මේ එකයි මේ account number වෙනස් කරලා. ගන්න එන්න. මේ මෙහෙම ආවට ඇදලා දාන්න කිසිම දෙයක් වෙනස් කරන්න එපා. මේ setting මේ විදිහටම තියාගන්න. මෙතන martingale දුවන කෙනෙක්ට පමණක් martingale run කරනවා මෙතන true කරගන්න නැත්නම් false කරලා තියාගන්න. ඒකට ඕම හොදා ගන්නවා. මේ chart. ඒතකොට මේ වගේ icon එක මේ පාට වෙලා තිබුත් මෙයා වැඩ කරන්නේ නැහැ. හරිද? එතකොට කරන්නේ මේ common කියන එකට ගිහිල්ලා මේ තියෙන allow trading algo trading කියන එකට ටික් එකක් දාලා ඕකේ කරන්න. හරිද? එතකොට ඊට පස්සේ මේ algo trading කියන එක ඔන්න එකේ තියෙනවා. එතකොට තමයි මෙයා run වෙන්නේ. හරිද? දැන් මේ අද මාකට් එක ක්ලෝස් වෙනවා මෙයා පෙන්නන්නේ නැහැ. මම BTC එකට දාලා පෙන්නන්නම්. එතකොට මම කට්ටියට කියනවා මේකේ මේ ඒ කියන්නේ chart දෙකකට දාලා දුවන්න කියලා. හරි. chart දෙකකට දාලා කියන්නේ දැන් මේක 1 minute නේ. හරිද? මෙන්න මෙහෙම. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න මේ chart විතර තියෙන කියලා. මේ chart විතර තියෙනවා මේ chart පළවෙනි chart එක දානවා 1 minute. 1 minute දාලා මේක ක්ලික් කරන්න මෙතන. හරිද? එතකොට ඒකවල මෙහෙම පල්ලෙට දාලා තව chart එකක් මෙහෙම දාලා දාන්න මෙතන. හරි? ඒ ඇදලා දාන chart එක ඔයාලා setting එක දාලා නැවත මේක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ දැන් මේක 1 minute නේ. ඒතර මේක 5 minute තමයි දාගන්න ඕනේ. හරිද? ඒතර 1 minute 5 minute දෙක තමයි දාගන්න ඕනේ. හරිද? එතකොට මේ විදිහට බොට් ඇදලා මේකට දානවා. ඊට පස්සේ algo trading කියන එක ඔකේ කරනවා. input වල ඒ විදිහටම තියා ගන්නවා. martingale use කරන වෙන පවණක් නම් මෙතන වෙනස් කරගන්න. ඕමම දාලා ඔකේ කරනවා. හරි. එතකොට මේකේ මේ බොට් run වෙනවා. හරිද? ඊට පස්සේ දැන් මේකටත් දාන්න බෑ. මේකටත් මේ ආකාරයට ඇදලා දානවා. හරි. මේ කිසිම දෙයක් වෙනස් කරන්න එපා. මේ trading hours කිසිම දෙයක් වෙනස් කරන්න එපා. මේ මෙතන yellow algo trading කියන විතර ටික් එකක් දාන්න. ඒක ලොග් ගන්න. එතකොට මේ දෙකේම chart එක run වෙනවා. හරි. එතකොට මේ මෙතන තියෙන මේ magic number මේ magic number වෙනස් කරන්න එපා. වෙනස් කරොත් එහෙම එකවර trade දෙක run වෙනවා. හරි. ඒක මොකහරින්ද ඔබ තියා ගන්න ඕනේ. එතකොට එකපාරට මේක run වෙන black trade එකයි හරි ඔය ටික තමයි කියන්න තියෙන්නේ. මේකේ මහා ලොකු දෙයක් හදන්න නැහැ. ඔය ටික තමයි හදාගන්න. හරි. එතකොට දැන් සාමාන්‍යයෙන් ඔයාලට බොට් මේකට දාගන්න මම දෙන ෆයිල් එක ඔය වගේ කොපි කරලා අරගන්න. හරිද?
කොපි කරලා අරගෙන ඔයාලා මේක දාගන්න තියෙන්නේ මෙන්න මෙහෙම. මේ ෆයිල් කියන එකට යනවා. open data folder. ඔය open data folder කියන එකට ගිහිල්ලා MQL5 කියලා තියෙනවා මේ folder එක. ඒකේ export කියලා තියෙන එක. ආන්ගේ export කියන එකට මෙහෙම ගිහිල්ලා මෙහෙම paste කරන්න. හරිද? මම paste කරන්න මම කොපියක් කියලා වැටෙන්නේ මෙතන මේකක් තියෙන හින්දා මගේ. හරිද? ඊට පස්සේ පුළුවන් නම් repaste කරන්න. ඒකවල ඔහොම යන්න. හරි. ඊට පස්සේ ඔයාලා නැවත යන්න මෙතෙන්ද. මෙතන කියන්නේ මේ export address කියලා තියෙන්නේ. ඒකට ගිහිල්ලා මේක repaste කරන්න. ඒ repaste කරපුවාම ඔයාලට අර බොට් එනවා මේ මෙතන list එකට. හරි. දැන් දැක්කම මේ copy කියන එක ඕන් ආවා. ඊට පස්සේ ඒක මේ මෙහෙම අරන් යලා මේ මේකට දාන්න තමයි තියෙන්නේ. හරිද? ඕන නිකන් අතෑරියා. ඊට පස්සේ algo training on කරා. මුකුත් කරන්න දෙයක් නැහැ. ඕක කරා. ඔච්චරයි. දෙකේ මේ දේ තමයි කරන්න තියෙන්නේ. ඒකට ඔයාලට මේක රන් වෙන ටයිම් එක කියන්නේ උදේ 8න් පස්සේ නම් මේ වගේ කොළ පාටින් වැටෙනවා. නැත්තම් trading hour not trading hour කියලා පෙන්නනවා. හරිද? ඊට පස්සේ මේක උදේ 8 හරියටම උදේ 8 වුණොත් එහෙම මේ 9ට ඕෆ් වෙනවා රෑ. හරි. මීට ලොකු දෙයක් කරන්න නැහැ මේකේ. එහෙනම් ජය වේවා කට්ටියට.